සාමාන්‍ය සමයේ 16 වන ඉරුදින පළමු ජනවන්දනා වසරේ ධර්ම දේශනාව 2026 ජූලි මාස 19 වන දින. අපගේ පිළිසරණය ක්‍රිස්තුස් වහන්සේ වනසේක. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද සුදෝ සභා මාතාව සාමාන්‍ය සමයේ 16 වන ඉරුදින සමරමින් ප්‍රේමයෙන් සහ ඉවසිලිවන්තකමින් අපව රැකබලා ගන්නා අපගේ සමිදානන් වහන්සේ ගැන අපට කියා දෙයි. ශුද්ධාත්මයන් වහන්සේ තුළින් සමිදානන් වහන්සේ අපට මඟ පෙන්වන විට අපි සෑම විටම උන්වහන්සේගේ හඬට අවධානයෙන් සවන් දිය යුතු බව අද ජනවන්දනාව අපට මතක් කර දෙයි. අද සලමොන්ගේ ප්‍රඥාව පොතෙන්ගත් පළමු දේව ප්‍රකාශනය සමිදානන් වහන්සේගේ ගුණ වයන ආකාරය අපට අසන්නට ලැබේ. සියල්ලන් ගැන සැලකිලිමත් වන ඔබ හැර වෙන දෙවි කෙනෙක් නැත. සියල්ලන් කෙරෙහි ආධිපත්‍ය ඔබ වහන්සේට ඇති බැවින් ඔබ වහන්සේ සියල්ලන්ට කාරුණික වනසේක. පාපයට පසුතැවී සිත් හරවා ගන්නා ඔබ වහන්සේගේ දරුවන් හට ඔබ වහන්සේ නව බලාපොරොත්තුවක් දෙනසේක. ඔබ වහන්සේ ඉතා කාරුණිකව අප පාලනය කරනසේක. ඔබ වහන්සේ මෙසේ ක්‍රියා කිරීමෙන් දැහැමි මිනිසාට බලාපොරොත්තුවක් සහ ධෛර්යයක් ලබා දෙනසේක. අද පිළිතුරු ගීයට ගෙන ඇති ගීතාවලියේ 85 වන ගීතය දෙවි සමිදානන් වහන්සේට ප්‍රශංසාව ඔප්පු කරන ගීතයකි. ප්‍රීතියෙන් යුතුව උන්වහන්සේට ප්‍රශංසා කරන්නේ උන්වහන්සේගේ දේවාරක්ෂාව උදෙසා උන්වහන්සේ දේශය පලදරනු පිණිස දේශය මත දානය කළ බහුල ආශිර්වාදයන් උදෙසාතිය. සමිදානනි, ඔබ වහන්සේ යහපත්ය, අපට සමාව දෙනසේක. දෙවි සමිදානන් වහන්සේට යාඥා කිරීමට අපි නොදන්නා විට ශුද්ධාත්මයන් වහන්සේ අප වෙනුවෙන් මැදිහත් වන බව රෝමවරුන් හට ලියූ ලිපියෙන් ශුද්ධෝ පාවුලතුමන් අපට පවසයි. අද මතෙව්ස් සුභාරංචියෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිරිඳි සහ තිරිඟු පිළිබඳව උපමාව පහදා දෙන ආකාරය අපට අසන්නට ලැබේ. එහිදී දෙවි සමිදානන් වහන්සේ හොඳ සහ නරක යන දෙකම එකට වැඩීමට ඉඩ සලසන බවත්, සෑම පුද්ගලයෙකුටම පසුතැවිලි වීමට කාලය ලබා දෙන බවත්, උන්වහන්සේ පමණක් සැබෑ අස්වැන්න දන්නා බැවින් අන් අයව විනිශ්චය කිරීමට ඉක්මන් නොවන ලෙසත් උන්වහන්සේ
මෙම උපමාව තුළින් අප සැමට මතක් කර දෙනසේක. අබ ඇටයේ උපමාවෙන් දෙවි සමිදානන් වහන්සේගේ රාජ්‍ය ආරම්භ වන්නේ කුඩා නොපෙනෙන ප්‍රේමයේ සහ ඇදහිල්ලේ ක්‍රියාවන්ගෙන් බවත්, එය අවසානයේ මුළු ලෝකයටම බලපාන බවත් උන්වහන්සේ තවදුරටත් අප සැමට පහදා දෙනසේක. මෙනෙහි කිරීම. 14 වන ලියෝ සුදතුම් පියාණන්ගේ මෙනෙහි කිරීමෙන් බිඳක්. පිරිමින් සහ කාන්තාවන් ලෙස සුදෝ සභාව සමග එකමුතු වී ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය බෙදා ගනිමින් ලෝකය දෙවියන් වහන්සේ සමග සහයෝගීතාවයකට ගෙන ඒමට අප සැමට වැදගත් මෙහෙවරක් ඇත. ආලෝකය අපගේ ජීවිතයට ආකාර කිහිපයකින් අත්‍යවශ්‍ය වෙයි. මෙම වැදගත් මෙහෙවරේදී ඔබට ආලෝකය මඟ පෙන්වන ආකාර 3ක් අද ඔබ සමග මෙනෙහි කිරීමට කැමැත්තෙමි. පළමුව, දැකීම සඳහා ආලෝකය අවශ්‍ය වන අතර එය ඇදහිල්ලේ ත්‍යාගය අපට මතක් කර දෙයි. දෙවි සමිදානන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල යනු ජීවිතයේ දුෂ්කරතා සමග කටයුතු කිරීමට යාන්ත්‍රණයක් නොවේ. ඒ වෙනුවට යථාර්ථය හඳුනා ගනිමින් සහ සත්‍ය තුළ ජීවත් වෙමින් මේ ලෝකය, අප අවට සිටින අන් අය සහ අපව සමිදානන් වහන්සේ දකින ආකාරයට දැකීමට ඉගෙන ගැනීමයි. අපට උන්වහන්සේ දැකිය නොහැකි වුවත් සමිදානන් වහන්සේ අප සමග වැඩ සිටින බව අදහමින් අපගේ හදවත් සහ අපගේ ඇස් අපගේ සැබෑ නිජබිම කෙරෙහි යොමු කර ගනිමින් ජීවිතය හරහා ගමන් කිරීම අවශ්‍ය වෙයි. ඔබ ජීවත් වන ආකාරයෙන් ඔබේ ඇදහිල්ලට සාක්ෂි දිය යුතු අතර එමගින් ඔබගේ ක්‍රියාකාරී ඇදහිල්ල නැමැති ආලෝකය දකින අන් අයට ඔවුන් සොයන සත්‍ය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත. ආලෝකයේ දෙවන ආකාරය නම් එය ප්‍රේමය සහ සෙනෙහස සංකේතවත් කරයි. ලෝකයට ආලෝකයක් වීමට නම් අපි ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයේ සහ ජීවිතයේ පංගුකාරයින් විය යුතු වෙමු. ලෝකයට ආලෝකය රැගෙන යාමේ මෙහෙවරට සහභාගී වීමට නම් අපි ප්‍රථමයෙන් අපගේ ජීවමාන සම්බන්ධතාවය සොයාගත යුතුය. අපි සමිදානන් වහන්සේව දැන හඳුනගත යුතුය. සමිදානන් වහන්සේගේ ජීවිත වෙනස් කරවන ප්‍රේමයට අපව විවෘත කිරීමෙන් ජේසුස් වහන්සේව අනුගමනය කිරීමට සහ උන්වහන්සේ අපට ජීවත් වීමට කැඳවන ජීවිතය වැළඳ ගැනීමට අවශ්‍ය කරුණාව අපට ලැබෙනු ඇත. සෑම දිනකම යාඥාවෙන් කාලය ගත කිරීම සහ විශේෂාකාරයෙන් පාපොච්චාරණය සහ දිව්‍ය සප්‍රසාද වහන්සේව ලබා ගැනීම තුළින් දෙවි සමිදානන් වහන්සේට
සමීප වීම වැදගත් වන්නේ මේ නිසාය. දෙවි සමිදානන් වහන්සේ ඔබ කෙරෙහි දක්වන ප්‍රේමයේ ශක්තිමත් පදනම තුළ ඔබේ හදවත් ගොඩනගා ගන්න. ක්‍රිස්තුස් වහන්සේගේ හදවත සොයා ගන්න. ඔබේ ජීවිත උන්වහන්සේ මත ගොඩනගා ගැනීමට බිය නොවන්න. මන්ද එසේ කිරීමෙන් ඔබ ජීවිතයේ ආසා කරන සියල්ල සොයා ගැනීමට හැකියවනවා පමණක් නොව දෙවි සමිදානන් වහන්සේගේ ප්‍රේමයේ උණුසුම සහ උන්වහන්සේගේ කරුණාවේ සමග කිරීමේ බලය ඔබ වටා සිටින අයට බෙදා ගැනීමට ඔබට හැකිවනු ඇත. අවසාන වශයෙන් මිනිස් අපගේ ආධ්‍යාත්මික ජීවිතයේ වර්ධනයට ආලෝකය අවශ්‍ය වේ. එය කාරුණික ක්‍රියාවන් තුළ මුල් බැසගත් බලාපොරොත්තුවේ ප්‍රතිරූපයකි. සාමය ඇති කරන්නන් වීමට ඔබ වටා සිටින අයව එක්සත් කිරීමට සහ කල් පවතින සාමයෙන් පිරි අනාගතයක බලාපොරොත්තුව අන් අයගේ හදවත් තුළ ඇති කිරීමට ඔබව විශේෂයෙන් කැඳවනු ලැබේ. ඔබට මුහුණ දීමට සිදුවන තත්වයන් හෝ අභියෝග පාලනය කිරීමට නොහැකි විය හැකි නමුත් ඔබට සෑම විටම ක්‍රිස්තුස් වහන්සේගේ සාමය ඔබේ හදවත තුළ පාලනය කිරීමට ඉඩ දිය හැකිය. බලාපොරොත්තුවේ ගුණය අපව ස්වර්ගය දෙස බැලීමට පොළඹවයි. මෙයින් අදහස් කරන්නේ ලෝකය අමතක කිරීමට නොව නව ජෙරුසලම ආලෝකවත් කරන ක්‍රිස්තුස් වහන්සේගෙන් ලැබෙන සාමය සහ ආශිර්වාදයෙන් පිරි ජීවිතයයි. අපි යාඥා කරමු. මිනිස් ජීවිතයට ගරු කරමින් මිනිස් ජීවිතය දෙවියන් වහන්සේගෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස පිළිගනිමින් ජීවිතයේ සෑම අධීරකදීම මිනිස් ජීවිතයේ ගෞරවය ආරක්ෂා කරන්නටත් ජීවිතයේ වටිනාකම රැකගන්නටත් අවශ්‍ය මඟ පෙන්වීම අප සියලු දෙනාට ලැබෙන පිණිස දෙවියන් වහන්සේට කන්නලව් කරමු. සමිදානන් වහන්ස ඔබ වහන්සේ යහපත්ය අපගේ පාපවලට සමාව දෙනසේක. ඔබ වහන්සේට මොරගසන සියල්ලන්ට ඔබ වහන්සේ ප්‍රේමය පෙන්වන සේක. සමිදානන් වහන්ස මාගේ යාඥාවට සවන් දී මාගේ මොරගැසීමට සවන් දුන මැනව. ආමෙන්.